අද මම කියන්න යන්නේ WSO2 කියන සමාගම ගැන. WSO2 කියන්නේ 2005 වර්ෂයේදී ආරම්භ කරපු open source API management software නිපදවන ආයතනයක්. ශ්‍රී ලංකාවේ තාක්ෂණික සමාගමක් වන WSO2 ආයතනය ස්වීඩනයේ තියෙන ගෝලීය වශයෙන් ආයෝජනය කරන ආයතනයක් වන EQT ආයතනය විසින් අත්පත් කරගෙන තියෙනවා. EQT ආයතනය විසින් මේ වෙනකොටත් ලංකාවේ තියෙන සමහර ආයතන IT කම්පැනි වල ආයෝජනය කරලා තියෙනවා. මේ අත්පත් කිරීම කරන්නේ ආයතනයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ඒ වගේම ඉදිරියේදී මේ සමාගමේ කොටස් වෙළඳපොලේ ලියාපදිංචි කරන්න යනවා කියලා තමයි සඳහන් වෙන්නේ. WSO2 ආයතනය එක්ක වැඩ කරන 800කට අධික සේවක පිරිසක් ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, ජර්මනිය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, සෞදි අරාබිය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදයේ වැඩ කරනවා. මෙයාලගේ වාර්ෂික ආදායම සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 100කට අධිකයි. මේ අත්පත් කිරීමේ වටිනාකම ඩොලර් මිලියන 600ට කියලා තමයි සඳහන් වෙන්නේ. මේ ආයතනයේ මූලස්ථානය ඇමරිකාවේ තියෙන වුණාට වැඩි පිරිසක්, ඒ කියන්නේ 180ක් විතර වැඩ කරන්නේ ශ්‍රී ලාංකික සේවකයෝ ලංකාවේ ඉඳලා. EQT ආයතනය කියන්නේ ලෝකයේ පුරා යුරෝ බිලියන 242ක වත්කම් කළමනා කරන ආයතනයක්. එයාලා ලෝකෙින්ම වත්මන් කළමනා කරන ආයතන අතරින් තුන්වෙනි තැන ගන්න. ඩොක්ටර් සංජීව වීරවරණ තමයි WS2 ආයතනයේ ප්‍රධාන විධාන නිලධාරියා. ඒ වගේම එතුමා තමයි මේ ආයතනය ආරම්භ කරපු සමාජික. මේ ආයතනය කරන හොඳ දෙයක් තමයි ආරම්භ කරපු දවසේ ඉඳන්ම එයාලගේ software open source විදියට නිකුත් කරන එක. ඒ කියන්නේ එයාලගේ software එකේ code එක වෙන කෙනෙකුට බලලා ඒක වැඩි දියුණු කරලා භාවිතයට ගන්න පුළුවන් කියන එක. අන්තිමට ඩොක්ටර් සංජීව වීරවරණ සම්මුඛ පරීක්ෂණයේදී කිව්ව දෙයක් සිංහල පරිවර්තනයකින් අවසන් කරන්න. හරියට පරිවර්තනය කළා කියලා මම හිතනවා. ලෝකයේ තියෙන රටවල් මොනවා හරි සාධකයක් මත පිළිවෙලකට තියලා බැලුවොත් ලංකාව එකත් 75ත් අතර ඉන්න බොහෝ දුරට. ඉතින් ගොඩක් අය එතකොට හිතන්නේ අපිට ඉස්සරහින් ඉන්න රටවල් ගැන. හැබැයි අපිට පිටිපස්සෙන් තව රටවල් 100කට වඩා ඉන්න. ඉතින් අපිට පුළුවන් අපිට ඉස්සරහින් ඉන්න අයට මොනවා හරි විකුණන්න බැරි වුණත් අපිට පහලින් ඉන්න අයට ඕන තරම් විකුණන්න පුළුවන්. ඒ දාස් එක්ක අද මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ගේ සමු ගන්නවා. තවත් වටිනා මේ වගේ සමාගම් ගැන ඉස්සරහදී ඔයගොල්ලන්ට ගෙනේ බලාපොරොත්තු වෙන අදට සමු ගන්න. හැමෝටම සුබ දවසක්.